dancing star. Let's dance. සුබ සන්ධාවක් මගේ නර්තන ලෝලින් හැම කෙනෙක්ටම වෙනදට මගේ ඩාන්සිං ලවර්ස් කියලානේ කියන්නේ. හැබැයි මේ 4th round එකේ මං කියන්නේ මගේ නර්තන ලෝලි හිතවතුනි කියලා. මොකද මේ 4th round එක හරිම ස්පෙෂල්. මොකද අපේ ශ්‍රී ලංකන් ආර්ට් එක ලෝකෙට අරගෙන යන්න සිරස නාලිකාව කරපු අපූර්ව ක්‍රියේෂන් එක තමයි මේ සිරස ඩාන්සිං ස්ටාර් හරහා අපි ඔබට හඳුන්වා දෙන්නේ. ඒ තමයි ශ්‍රී පොප් හරහා අපේම කියලා පොප් කල්චර් එකක් නිර්මාණය වෙලා තියෙනවා මේ සිරස ඩාන්සිං ස්ටාර් වල. මොකද සිරස ඩාන්සිං ස්ටාර් කියලා කියන්නේ අපේ අලුත් ජෙනරේෂන් එකේ අලුත් ට්‍රෙන්ඩ්ස් වලට නිර්මාණශීලීත්වයක් එකතු කරන්න මේ දැවැන්ත වේදිකාව නිර්මාණය කරලා තියෙන නිසා. ඉතින් අද දවසේත් ටීම්ස් 6ක් රෙඩි වෙලා ඉන්නවා මේ ශ්‍රී පොප් කියන තීම් එකෙන් අපූර්ව පර්ෆෝමන්සස් 6ක් කරන්න. Shri Pop, Flow Dancing Crew, Trojan Dance, B&S, Sanchalana, Step Up Dance Studio, JD Group, ABCD Crew. Shri Pop. හඳුන්වා දෙන්න මුලින්ම ඉන්නවා අපේ all round dancing queen Sara Abewardana, Royal CJ Chandimal Jayasinghe, වගේම versatile pop star Dushyant Veeraman. හොඳයි, ඉතින් ජජස්ලා තුන්දෙනා විතරක් මදිනේ. හැමදාම බෝනස් ලකුණු 50ක් අරගෙන අපේ මේ ටීම්ස් 6 එක ටීම් එකේ දෛවය වෙනස් කරන්න පුළුවන් ස්පෙෂල් ජජ් කෙනෙක්ට අපි ආරාධනා කරනවා. අද දවසේදී අපි ආරාධනා කරේ විශේෂ කෙනෙක්ට. මොකද අපේ ටීම් එක ශ්‍රී පොප්නේ. අපේ ලාංකිකත්වයේ අපේ ලාංකීය ආර්ට් එකේ ඒ කලාවේ අපේ කම රැකගෙන බොහොම අපූර්ව දෙයක් හැමදාමත් රටට දීපු අපූර්ව කලාකරුවෙක්ට තමයි අද දවසේදී සිරස ඩාන්සිං ස්ටාර් හැඩ කරන්න අපි ආදරෙන් ආරාධනා කරේ. පිළිගන්න මේ ජනනාත් වරකාගොඩ. තකජික තොඟනම්හි චතුර්වර්ග තාලං වරමුනි ඉසිවාක්‍යං සම්භවං නෙය්‍ය තත්විදුර් මුනිර ඉසුරනාතං තත්ප්‍රබේතං චතුර්තං ප්‍රභව ඉස සහායං ශර්වශාස්ත්‍රා ක්‍රජන්තු. මල්ලි හිප් හොප් කැලක් ගහමු. දෙන 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 නා දෙන 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 නාග දෙන 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 නා දෙන 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 තා රෙගද ටිකෙන් ගලන් තා රෙගද තා තා ටික් රෙගද ටිකෙන් ටිකෙන් දිත් රෙගද දිත් දිත් දන් රෙගද ටිකෙන් ගලන් දන් රෙගද දන් නා රෙගද ටිකෙන් ගලන් නා රෙගද නන් දන් ගා දිත් තා දිගුඳ ගල දන් රෙගද දිත් තා ගලන් දිගුඳ තා. ආයු බොහෝ වේවා. ඉතින් මතක් කරන්න ඕනේ අපේ මේ ස්ටේජ් එකට ඇවිල්ලා ගියපු අපේ ඩාන්සිං කන්සල්ටන්ට්ස්ලා දෙන්න. ඒ දෙනා ලොකු සහයෝගයක් දෙනවා සිරස ඩාන්සිං ස්ටාර් මේ ටීම්ස් ටික හොඳට කන්ට්‍රෝල් කරලා ඒගොල්ලන්ට ගයිඩ් කරලා එයාලගේ පර්ෆෝමන්සස් ලස්සනට මේ ස්ටේජ් එකට අරගෙන එන්න. ඉතින් මේ මතක් කරන්නේ දෙන්නව ලසන්ත ප්‍රමුදිත සමගින් රමෝද් මාලක. Shri Pop. Shri Pop. ලකුණු ලබා දෙන විදිය ඔබ දැනටමත් දන්නවා. ඒත් මම මතක් කරන්නම් අපේ ජජස් ලගාව තියෙනවා පල්ස් මීට් එක. මේ ඩිජිටල් ස්ක්‍රීන් එකේ ග්‍රීන් කලර් එක ටච් කරාම ලකුණු 10ක් ලැබෙනවා. හැබැයි රෙඩ් කලර් එක ටච් කරොත් ලකුණු 5ක් අඩු වෙනවා. ඉතින් මේ අඩු වැඩි වෙන ලකුණු සංඛ්‍යාව අතරේ අපිත් එක්ක ඉන්න ස්පෙෂල් ජජ් මේ පර්ෆෝමන්සස් 6ම අවසානයේ තමන්ට තියෙන මේ බෝනස් ලකුණු 50 එහෙම නැත්නම් ප්‍රසාද ලකුණු 50 තමන් කැමතිම ටීම් එකට ලබා දෙන්න අවස්ථාව තියෙනවා.
ඒ වගේම තමයි ශ්‍රී පොප් වලට ආදරය කරන ඔයාලට ගෙදරින් ඉඳන්ම ශ්‍රී පොප් වලට ඩාන්ස් කරන්නත් අවස්ථාව තියෙනවා. TikTok අපේ entertainment partner කරන්න තියෙන්නේ මෙන්න මේ QR code එක ස්කෑන් කරලා ඒන audio track එකට ලස්සන unique dancing එකක් කරලා upload කරන්න TikTok එකේ මතක ඇතුව සිරස dancing star mention කරන්න ඕනේ. Okay, එහෙනම් අපේ first team එක ගැන කතා කරනවා නම් බඹරු වගේ විශේෂකාරයෝ ටිකක් තමයි ready වෙලා ඉන්නේ. මේ Flow Dancing Crew from Casbaba, Colombo. Shri Pop. Shri Pop. සිරස ඩාන්සින් ස්ටාර් මෙන්න දැන් එනවා මේගොල්ලගේ පර්ෆෝමන්ස් එක කරන්න මේ ඉන්නේ ෆ්ලෝ ක්‍රූ එක කොහමද? හොඳයි. ශ්‍රී පොප් ගොඩ යයිද? අනිවාර්යයෙන්ම ගොඩ යන්න ඕන. අනිවාර්යයෙන්ම යන්න ඕනේ. මේ ටීම් එකත් එක්ක කොහොමද මේ වැඩේ කරන්න පටන් ගත්තේ? පටන් ගත්ත කියන්නේ ශ්‍රී පොප් කියමුන අපිට අලුත් ස්ටයිල්ලයක්නේ. එතකොට දැන් හිපොපුයි ශ්‍රී ලංකාවේ දේවලු කවලම් කළා. ඉතින් අපි ඇක්ට් එකක් හැදුවා පොඩි අපේ විදියට බලමු ඉතින් ඇක්ට් එක. මේගොල්ලෝ හැමතිස්සෙම සූක්ෂම විදියට හිතන ටීම් එකක්. දැන් අනිත් ටීම් කොහොමද හැසිරෙන්නේ වැඩේ වෙන්නේ කොහොමද කියලා බලලා ඒකට අලුත් දේවල් ගේනවා. දැන් කැප් හැට් වලින් එක ඒවා දෙනවා. දැන් මේ වතුර නෙමෙයි බීට්රූට් මේවා සාරේ යොදාගෙන කරන දේවල්. මේවා මොනා කරයිද දන්නේ නැහැ ඉස්සරහට. Shri Pop. Let's do this! Check! It's the real Ceylon RG vibration. Yeah, man! Mama Bambara wage vishekaraya Mama Devara wage ganankaraya Samanalaya wage mama hadakaraya Me messa wage hari wadakaraya Kokilaya sindhu kiyanawa wage Rasa wahena sindhu kiyanawa Monara raja ranga dena vidiyata ane Kotanat mama ranga dakpanawa Mama kaputa wage kabadi kamata ne huruwanne Kirikoka wage hamatana diwa kapila penenne Mama bambara wage vishekaraya Mama devara wage ganankaraya Samanalaya wage mama hadakaraya Me messa wage hari wadakaraya සැලලිහිනියා වගේ නිහඬව ඉන්නවා නියම තැනදි කතා කරනවා කුස්සා වගේ දුර තියාම දකින්නවා අන්නතුරකදී මට තේරෙනවා නැහැගිරව වගේ නිතරම මම කතා කරන්නේ පොරකුකුලා වගේ කොතන ගියත් දිනලයි එන්නේ මම බඹරා වගේ විශේෂකාරයා මම දෙවරා වගේ ගණන්කාරයා Samanalaya wage mama hadakaraya Me messa wage hari wadakaraya Shri Pop. Shri Pop. මෙන්න මේ විදිහට තමයි අපේ ස්ටාර්ට් එකේම ඔයගලන්ට ලකුණු ලැබෙන්නේ. සාරා ලකුණු 65යි. Thank you, miss. තන්දිමල් ලකුණු 80යි. Thank you. දෝෂයන් ලකුණු 80යි. Thank you. අද දවසට හොඳ ආරම්භයක් වගේම හොඳ ලකුණු සංඛ්‍යාවක් ලැබිලා තියෙනවා.
අපි එහෙනම් මේ පැත්තෙන් පටන් ගන්නවද මේ පැත්තෙන් පටන් ගන්නවද? මේ පැත්තෙන් පටන් ගමු. ඒ කියන්නේ මෙතනින් ඉඳන් මෙහෙම යන තමයි බලාපොරොත්තු වෙන්නේ. සාරා. overall මං ඇක්ට් එකට හරි කැමතියි. කොරිය එක හරි fun, හරි playful, fun interactions ටිකක් තිබ්බා. ඔයගොල්ලෝ දාගෙන තිබ්බ කොරියෝ එකේ ඒ steps flow වෙච්ච විදිහ හරි ලස්සනයි. ඔයගොල්ලන්ගේ formation පොඩ්ඩක් එහෙම වෙලා තිබ්බා. ඒකට තමයි පගේ පොඩ්ඩක් අඩු වුණා නම් අඩු උනේ. සාමාන්‍යයෙන් audience එකත් එක්ක connect වෙන ගතිය මදිකමක් තිබ්බා. ඒ කියන්නේ first row එක වෙන එනර්ජි එකක් තිබ්බේ, පිටිපස්ස row එක වෙන එනර්ජි එකක් තිබ්බේ. ඒ කියන්නේ connect වෙන ගතිය පොඩි වෙනසක් සමහර අයගේ තිබ්බා. ඉතින් ඒ ඇරෙන්න අනිත් අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන ළමයි overall මම ඇක්ට් එකට හරි කැමතියි. super choreography. thank you චන්දිමල් කොහොමද දවසේ ආරම්භය? ඔව් මම හිතන්නේ හොඳ විශේෂකාරයෝ ටිකක් නේද? බම්බරු වගේ. ඔව් කොස්ටියුම් ගත්තත්, ට්‍රැක් එක ගත්තත්, කොරිය එක ගත්තත් හරිම ලස්සනයි. ඉතින් හැමදාම වගේ හොඳ දෙයක් කරා. ඉතින් ජය ප්‍රාර්ථනා කරනවා. thank you sir දර්ශන්ට තියෙන්නේ වෙනස්ම අදහසක්ද? ඕවරෝල් කියලා කිව්වනම් ඕගොල්ලන් සෑහෙන දේවල් අපිට අද කරලා පෙන්නුවා. කොරියෝග්‍රැෆි එක විතරක් නෙමෙයි ඒගොල්ලෝ ෆෝමේෂන් ද හොඳ ටයිට් ඩාන්ස් එකක් තියෙයි. ඕගොල්ලන් සෑහෙන වර්ධනයේ වෙමින් ආපු ටීම් එකක්. මං හිතන අද ඩාන්සර්ස්ලා හැටියට ඕගොල්ලන් ලොකු පිම්මක් පැන්නා. ටයිට් ඩාන්ස් එකක්. මම ඒක ඇත්තටම ලකුණු 80ක් දෙන්න බය නැතු වෙන්නේ. thank you sir අපේ ස්පෙෂල් ජජ් ජනනාත් මන්නම් දැක්ක ඉතාමත්ම දැම් පළවෙනි ඇක්ට් එකෙන් මාර පිබිදීමක් ඇති වුණා. ඉතින් අර ෆීල් ලර්න් ඕන් වින් කියලා තියෙනවනේ ඒගොල්ලන්ගේ. ඒකේ තේරුම මං හිතන්නේ ෆීල් ලර්න් කියන්නේ ලර්න් කරන්න ඕගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ, ඒක ෆීල් කරන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි ජයග්‍රහණය අපිට නිකම්ම ලැබෙනවා. ඒක තමයි මං හිතන්නේ ඕගොල්ලන් ඒකේ තේරුම හැටියට ගන්න ඇති. ඉතින් මං හිතනවා ඕගොල්ලන්ට ජයෙන් ජයම ලැබිලා ලෝකෙටම යන්න වරම් ලැබේවා කියලා. මේ තාම ස්ටාර්ට් එක විතරයි. තව ටීම්ස් 5ක් රෙඩි වෙලා ඉන්නවා මේ ස්ටේජ් එකේ බ්ලාස්ට් පර්ෆෝමන්සස් කරන්න ශ්‍රී පොප් කියන ටීම් එක ඇතුලේ. ඔහොම මෙන්න මේ බ්‍රේක් එකකින් පස්සේ හම්බෙන්නම් මේ සිරස ඩාන්සිං ස්ටාර්. Sivasa Dancing Star. Let's dance. Sivasa Dancing Star. Let's dance. මට හිතන්න බැරි, අදහ ගන්න බැරි, හිතන්නවත් ඉඩක් දෙන්නේ නැති performance එකක් තමයි team number 2 මේ ස්ටේජ් එකට අරගෙන එන්න රෙඩි වෙලා ඉන්නේ. මේ Trojans from හිඟුරක්ගොඩ පොළොන්නරුව. Shri Pop. Shri Pop. hi Trojans Hi. hi කොහොමද ලස්සනයි ආ Thank you. කොස්ටියුම් එක කවුද කරේ? අපේ ටීචර්. අපේ ටීචර් කවුද? ටීචර් හැංගිලා ඉන්නේ. ටීචර් අපේ අම්මා නේද? ඔව්. ටීචර් කොහොමද? හොඳින් ඉන්නවා. හොඳින් ඉන්නවා. දැන් කොහොමද මේ වැඩේ මේ ලස්සනයි කොස්ටියුම් එක කොහොමද මේකට කොච්චර මහන්සි වෙනවද? කොච්චර දවසක් මහන්සි වෙනවද වැඩේට? දවස් දෙකෙන් තමයි මම ඇහුවේ. දැන් කොහොමද ශ්‍රී පොප් කොහොමද මොකද්ද දැනුනේ ශ්‍රී පොප් එක්ක? ශ්‍රී පොප් එකපාරටම අවගම අලුත් දෙයක්. කොහොම වුණත් ලංකාවේ අනන්‍යතාවයත් එක්ක අලුත් ස්ටයිල් එකක් විදිහට මේක ජාත්‍යන්තරයට ගෙනියන්න හොඳ වැඩක් සිරසින් පටන් ගත්තේ. ඉතින් අපිට පුළුවන් උපරිමයෙන් කරන්න. ගැම්මෙන් ඉන්න බං රජ ගැම්මෙන් ඉන්න කියලා ශ්‍රී පොප් රජ ශ්‍රී පොප් ගැම්මෙන් ඉන්න. රජ ශ්‍රී පොප් ලා ඉන්නේ. Shri Pop. Here we go. Another one. Another one. මට සිතන්න බෑ අදහ ගන්න බෑ හිතන්නවත් හිත නෑ පපු කිනිත්ත මට සිය පතක්ව හිඳ පරව යන්න මට බෑ මට සිතන්න බෑ අදහ ගන්න බෑ හිතන්නවත් හිත නෑ පපු කිනිත්ත මට සිය පතක්ව හිඳ පරව යන්න මට බෑ ප්‍රාණයෙන්ද ප්‍රේම
පතක්ව හිඳ පරව යන්න මට බෑ මට සිතන්න බෑ අදාගන්න බෑ හිතන්නවත් හිත නෑ පපුකිනිට මට සිය පතක්ව හිඳ පරව යන්න මට බෑ Baby, yet I let it go. Don't you know my love you flow? No, baby, get on that hip. It makes me wanna say, oh, I'm about to make a move. Let my words rap smooth, and you know how my style be working to make me ride you. Getting you back from the side, from the left to the right, kicking it up to the dance while you up all night, flipping you up all sides, giving you a bit of flies, make you fly and the ride while I sip you all night. Yes, we could, you know, leave this place and go if you wanna get it on. We could have a party, just you and me, honey, until the night is all gone. හිතන්නවත් හිත නෑ පපුකිනිට මට සිය පතක්ව හිඳ පරව යන්න මට බෑ මට සිතන්න බෑ අදාගන්න බෑ හිතන්නවත් හිත නෑ පපුකිනිට මට සිය පතක්ව හිඳ පරව යන්න මට බෑ මට හිතාගන්න බැරි වෙන්න අදාගන්න බැරි වෙන්න හරි ලස්සන නර්තනයක් කරා. ඉතින් මේ විදිහට තමයි ඔයාලට ලකුණු ලැබෙන්නේ ජජස්ලාගේ. සාරා ලකුණු 60යි. දුෂාන් ලකුණු 5ක් වැඩියෙන් දීලා තියෙනවා 65යි. චන්දිමාල් ලකුණු 80යි. චන්දිමාල් ඔයා තමයි වැඩියම ලකුණු දීලා තියෙන්නේ. ඒ හින්දා ඔයාගෙන් තමයි පළවෙනි කමෙන්ට් එක අහන්නේ. මට මුලින්ම මේ ඇඳුමට මට පුදුම විදියට ආකර්ෂණයක් හිතුණා. හරිම ලස්සනයි මං හිතනවා මේ ඇඳුමෙන් ඒක හරි ට්‍රික් එකක්. ඇඳුමෙන් ගොඩාක් අඩුපාඩු වැහුණා. අපිට බලන් ඉන්න හරි ආස හිතුණා ඒගොල්ලන්ගේ ඇක්ට් එක. සහ ට්‍රෝජන් කාන්තාවෝ ටිකක් අඩු වෙලාද මන්ද ටීම් එකේ කියලා මට හිතෙනවා. මම හිතන්නේ අඩු වෙලාද ටීම් ලීඩර්ස් නෑ අද. ඒක තමයි. හැබැයි පොඩි දෙනා එකතු වෙලා ලොකු මම හිතන්නේ ගර්ල්ස් දෙන ලොකු බරක් ඇද්ද මං හිතන්නේ ඇක්ට් එකේ. ඉතින් ජය ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. දර්ශන් ඕගලන් කරලා තියෙන මේ වැඩේ ඇත්තමයි මේ කොස්ටියුම් එක පැත්තෙන් ඕගලන් ගන්න තියෙන උපරිම තැනට ගිහලා තමයි මම හිතනවා අපි ඩාන්ස් ස්ටාර් එක දැකලා තියෙන ලස්සනම කොස්ටියුම් එකක්. හරි. හැබැයි ඕගලන්ගේ පර්ෆෝමන්ස් එක පැත්තෙන් ගත්තාම මට නිකන් අර නිව්යෝක් වල ට්වින් ටවර්ස් ලස්සනට තිබිලා ඔක්කොම එක වර්ණනාව හැමෝම අගය කරන හිටිය. ඕගලන්ගේ මේ පර්ෆෝමන්ස් එක ටිකක් එකක් යනකොට ට්වින් ටවර්ස් කඩාගෙන වැටෙන්න පටන් ගත්තා වගේ වුණා. අන්තිම වෙනකොට කොස්ටියුම් එක අලංකාරය නැති වෙගෙන ගියා. අන්තිමේදී ට්වින් ටවර්ස් ඩොග් ගාලා වැටුණා වගේ එකකුත් වුණානේ. කිව්වා වගේ චන්දිමාල්ට ඇත්තටම හොඳ ඇස් දෙකක් තියෙනවා ඔය මේ කොස්ටියුම් මේකප් සම්බන්ධයෙන්. ඉතින් අනිවාර්යෙන් අපි ඒකට එකග වෙනවා. ඕගලන් සෑහෙන ලස්සන ඇක්ට් එකක් කරා. කොස්ටියුම්ස් කියලා වැඩක් නැහැ කදිවයි. ජනනා කොස්ටියුම් එක ඉතාම ලස්සන කුමලා කිව්වාගේ ඇට්‍රැක්ෂන්. අනිත් එක දැන් මෙච්චර ලොකු වේදිකාවක සෙනග අඩු වුණාම ෆෝමේෂන්ස් හරීම ඒ කියන්නේ ටක්කෙටම තියෙන්න ඕනේ. ෆෝමේෂන් පොඩ්ඩක් හරි එහෙම ගියොත් ටක් ගාලා පේනවා මොකද සෙනග අඩුයිනේ. ඒක නිසා ඒ පිළිබඳව ඕගලන් සැලකිලිමත් වුණා නම් අර කියන ලකුණු ටිකත් ජජස්ලාගෙන් එන්න ඉඩ තියෙනවා. හැබැයි මේ අධෛර්යමත් කරනවා නෙමෙයි. ඕගලන් ඉතාමත්ම ධෛර්යමත්ව ඕගලන්ගේ ඩාන්ස් ඇක්ට් එක කරා.
ඉතින් සුබ පතනවා ඉදිරියටම යන්න කියලා. Shreepop. ඔයාලට මතකද ඊයේ හරි ලස්සන ඉන්සිඩන්ට් එකක් වුණා. නාරි ටීම් එකට හම්බුනේ නාරි සෝං එක පර්ෆෝම් කරන්න. අන්න ඒ වගේම අද දවසේ BNS ලගේ සෝං එකකට පර්ෆෝම් කරන්න chance එක හම්බෙලා තියෙන්නේ කාටද? BNS සංචලනට. ඉතින් ආරාධනා කරමු එන්න කියලා මේ BNS සංචලන from දෙමුටගොඩ කොළඹ. Shreepop. Shreepop. දෙමුටගොඩින් BNS සංචලන කිව්වහම මේ ඉන්නේ බෝ මේ මොකද්ද? දැන් බලන්න මේගොල්ලෝ හරි සූක්ෂමයි නේද? යන්න තැන ලෝගෝ එක ඇඳුමෙම තියෙනවා. අනිවාර්යෙන්ම මේ ටීම් එකේ වැඩිම කටකාර කවුද? යාට මයික් කරලා තියෙනවා මම. කෝකලගේ මැඩම් මේ ඉන්න ඉස්සරහට. මේ පැත්තේ කෝ සර්ත් එන්නකෝ දැන් කොහොමද මේ දැරිවියන්ගේ තත්ත්වය මේ වෙද්දි? සාමාන්‍යයෙන් කලින් ඉඳලා වැඩි හොඳ ඉම්ප්‍රූව් එකක ඒගොල්ලෝ ඉන්නවා දැන්. හොඳට ප්‍රැක්ටිස් කරලා ගේම් එකේ ටුටක් වෙනද වැඩිය ඉන්නවා. කොහොමද මේගොල්ලොත් එක්ක ස්ට්‍රීපොප් එකට ලෑස්ති වෙන්නේ? හරි මාසාවෙන් ලෑස්තුන හැබැයි අද මේ පොඩි කාලයක් තිබ්බේ. හැබැයි ඉතින් ලොකු උනන්දුවකින් ගොඩක් මහන්සි වුණා මේ පාර. සෑහෙන මහන්සිලා ලොකු කැපකිරීමක් කරලා ගොඩක් ප්‍රැක්ටිස් කරලා තමයි අද අපි ලෑස්ති වුණේ. Three, two, one. And welcome to the new sound of ගලති උපන්යකා හිතට උපනව අදහස් සකාමකා එනෙන හැමදේම දොස් ලෙස දකීවකා පරසක් වලක සෞහිත් තුළ ඉන්න යකා එන්න දෙනා 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 ගලති උපන්යකා හිතට උපන්නව අදහස් සකාමකා එනෙන හැමදේම දොස් ලෙස දකීවකා පරසක් වලක සෞහිත් තුළ ඉන්න යකා හරිම ලස්සනයි. මෙන්න මේ විදිහට තමයි ලකුණු තත්වය.
සාරා ලකුණු 70යි. You miss. චන්දමල් ලකුණු 80යි. Thank you, sir. දුෂාන් ලකුණු 70යි. Thank you, sir. ඔන්න කලාතුරකින් ආයෙත් මේ දෙපැත්ත සම වෙලා. හරි සතුටුයි. සාරා මං හැමෝ දිහා බැලුවාම හැමෝම එක විදිහේ එනර්ජි එකක් එකට දානවා. ඉතින් ඔකට සෑහෙන ප්‍රැක්ටිස් එකක් ඕනේ. මං දන්නවා ඔයගොල්ලෝ සෑහෙන ප්‍රැක්ටිස් කරන ළමයි ටිකක් කියලා. ඒ නිසා ඔයගොල්ලන්ට හොඳ අවසානයක් තියෙයි කියලා මම හිතනවා. all the best. දුෂාන් මේ ට්‍රැක් එකට ඒ එනර්ජි එක මේන්ටේන් කරන එක දිගටම නටන එක ලේසි නැහැ. ඔයගලන් කරන්න පුළුවන් අමුතු ෆෝමේෂන්ස් එතකොට කරන්න පුළුවන් වෙනස්කම් ටික මේ රවුන්ඩ් එකේ කරන්න පුළුවන් ඒවා ටික කරා. ඇත්තටම ලකුණු 70 කියන්නේ ඉතාමත්ම හොඳ ලකුණු ප්‍රමාණයක් මේ තරඟ වටේදී. Thank you, sir. ජනනාත් මම පොඩ්ඩක් කතා කරන්නම් පොප් ශ්‍රී පොප් ගැන. පොප් ලංකාවට ඇත්තටම ගොඩක් හඳුනා දුන්නේ සීටි ප්‍රනාන්දු මහත්මයාගේ කාලේ ඉඳන්ම අපිට පොප් තිබුණා ලංකාවේ. ඒකම පිටරටත් තිබුණා එල්විස් ප්‍රෙස්ලි ඉඳලා මයිකල් ජැක්සන් ඒ ඔක්කොම පොප් සංගීතයත් එක්ක ආවා. ඉතින් ඊට පස්සේ මයිකල් ජැක්සන් පටන් ගත්ත මේ ට්‍රෙන්ඩ් එක හිප් හොප් කියන ට්‍රෙන්ඩ් එක. ඊට පස්සේ ලංකාවේ ඇත්තටම මේ හිප් හොප් කියන මේ සංගීතමය මෙවලම ජනතාවට දුන්නේ BNS තමයි. බාතියන් සන්තෝෂ් 2000 වර්ෂයේ ඉඳලා තමයි මේක ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තේ. දැන් මට ඇහුණු ගීත සියල්ලම මේ 2000 වර්ෂයෙන් පස්සේ හැදිච්ච ගීත. ඉතින් ඒවට මේ හිප් හොප් බීට්ස් එතකොට අලුත් නාද රටා එක් කරමින් මේ ඇහෙන සංගීත ඉතාමත්ම ජවයක් ගෙන දෙනවා මේ නර්තනයට. ඒ BNSගේ දෙන්න සින්දුවට මම පහතර බෙර වාදනය කරා. ඉතින් මට ලොකු ලස්සන දේවල් කියන්නත් තියෙනවා වෙලා නැති හින්දා. මොකද එක දවසක් පහතර බෙරේ බලනකොට පැලිලා. ඉතින් ෂෝ එකට පැයක් තියද්දි මම දඩබඩ ගාලා හැම ගහගෙන මේව කරගෙන අපි කරා. ඉතින් ඒ වගේ අත්දැකීම් තියෙනවා. ඉතින් ඔයගලන්ටත් මේ නවමු අත්දැකීම් මේ සිරස ඩාන්සින් ස්ටාර් හරහා මේ එන ගමන් තියෙන්නේ. ඒ කියන්නේ මේ දොරටුව විවුර්ත වෙන ගමන් තියෙන්නේ. ඉතින් මේ 5 දෙනාට මං හිතනවා ලස්සන ගමනක් තියෙයි කියලා ඩාන්සින් වලින් ඕගලන්ගේ ජීවිතේ සුබ පතනවා ඉදිරියටම යන්නට කියලා. Thank you, sir. නනාතයි මේකෙන් සුබ පතලා සෙත් පතලා දෙන්න කොහොමද දෙන්න බෑ පදයක් අපිට බලන්න ආසයි. මොකද්ද? මේක ඉතින් මේ ඔක්කොම ලබලා තියෙන්නේ කියලා ඒ ලැබපු එක අරන් යන්න. තුංගනේත ලාත පාණි රාජුගේ උයනේ ආම ඉත්තේ රංකාලයක් සේඟකලට අඹයකි පාල ගත්තේ අවඩ ආයුබෝ වේවා. තාම බැලුවේ X 3යි. තවත් X 3ක් තියෙනවා. ඔයාලා වෙනුවෙන්ම මේ දැවැන්ත වේදිකාවේ දිගහරින්න. ඉක්මනට එනම් මේ බ්‍රේක් එකකින් පස්සේ මේ සිරස ඩාන්සින් ස්ටාර්. Sirasa Dancing Star. Let's dance. Sirasa Dancing Star. Let's dance. බ්‍රේක් එකකින් පස්සේ නැවතත් ඔබ එකතු වෙන්නේ සිරස ඩාන්සින් ස්ටාර් එක. සිරස ඩාන්සින් ස්ටාර් මේ දවස්වල හරිම වර්ණවත්. මොකද අපි හඳුන්වා දීපු අලුත්ම පොප් කල්චර් එක තමයි ශ්‍රී පොප්. ලාංකීය පොප් කල්චර් එක. ඉතින් මේ ශ්‍රී පොප් කියන තීම් එකත් එක්ක ටීම් නම්බර් 4 රෙඩි වෙලා ඉන්නවා. තවත් බ්ලාස්ට් එකක් මේ ස්ටේජ් එකේ කරන්න. මේ ටීම් එක හැමදාමත් අමතක නොවන වෙනස්ම විදිහේ මැජික් එකක් මේ ස්ටේජ් එකේ ක්‍රියේට් කරනවා. ඉතින් පිළිගන්න මේ Step Up from Goal. Shri Pop. Shri Pop. සිරස ඩාන්සින් ස්ටාර් ස්ටේජ් එකේ නිපුණ විත් ස්ටෙප් අප් කිව්වහම අර ලස්සන සර්ගේ ටීම් එක නේද කියලා හැමෝම අහනවා. කෝ ඒ ලස්සන සර්
ඇයි බෝඩවාගන්න කෝද නිබුණ හෝද ගොඩක් හොඳින් ඉන්න මෙබට කහකුරුල ටිකක් වගේ ලස්සනයි ඔස්ට්‍රේලියාවේ ලස්සනයි කොහමද මේකට ලැස්සුණු වැඩේට මුලින්ම අපිට මේ ශ්‍රී පොප් කියන තීම් එක දුන්නා මුලින්ම සිරස ඩාන්ස් ස්ටාර් වැඩසටහනට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ වගේ මේ අපේ රටේ තීම් එකක් දුන්න එක ගැන ඉතින් මේ අපි හිතුවා ලංකාවේ අපේ සිංහල සින්දු සහ බටහිර නර්තනයෙන් එන දේ එකතු කරලා අපිට රට ඕනම නර්තන කලාවක් වෙනස්ම විදියකට ගෙනියන්න අපේ රටේ කලාවෙන් ගෙනියන්න පුළුවන් විදිහේ නිර්මාණයක් කරන්න. ලස්සන සර්ට මාර ලස්සන තැනක් තියෙන්නේ වගේම එයාගේ වැඩත් ලස්සනයි. ඒ වගේම මම සිරස ගැනත් කියන්න ඕනේ. දැන් මේ ශ්‍රී පොප් එක මේ හඳුන්වා දීලා මාර දෙයක් කරන්නේ. ඉතින් සිරස හැමතිස්සෙම ගෙන්වා බෙදා හරින්නෝ. නේ? ගෙන්වා බෙදා හරින්නෝ. ඉතින් තවත් ඇයින්ට බලාගෙන කරගෙන මේ වගේ වැඩ කරගෙන සතුටෙන් සාමෙන් මාර පට්ට වැඩක් කරලා ලංකාවේ ඩාන්සින් ඔක්කොම එකතු වෙලා ඉන්ටර්නැෂනල් ගිහිල්ලා කවදා හරි ශ්‍රී ලංකන් ෆ්ලෑග් එක ඉස්සරහා මේ කොල්ලෝ කෙල්ලෝ ටිකක් නටනවා දැක්කොත් ඒ තරම් තවත් සතුටක් නැත. Let's go! මෙන්න මේ විදිහට තමයි ජජස් ලගෙන් ඔයාලට ලකුණු ලැබිලා තියෙන්නේ. සාරා ලකුණු 95යි. දර්ශන් ලකුණු 95යි. Thank you sir. චන්දිමාල් ලකුණු 100යි.
ඒ අනුව අද දවසේ මේ වනතෙක් ලබාගත් වැඩිම ලකුණු ලබා ගන්නේ Step Up from Goal. Thank you. කාගෙන්ද කියලා හිතාගන්න බෑ මම පළවෙනි කමෙන්ට් එක අහන්නේ. සාරා අද එයේ වැඩි ලකුණු දුන්නෙම නැති කෙනෙක් විදියට මේ ලකුණු 95 ගැන මොනවද කියන්න තියෙන්නේ? ඔයගොල්ලන්ගේ කොරිය එක නියමයි. කවුද කොරිය කරේ? එයා ඔයාගේ තමයි. මහන්සියේ ප්‍රතිඵලව හිතනවට වැඩිය තියෙනවා පුතේ. මොකද ඕකේ ඇතුලේ ඔගොල්ලෝ දාගත්ත මැජික් ටික, ඔගොල්ලෝ දාගත්ත ස්ටන්ස් ටික, ඔගොල්ලෝ ක්‍රියේට් කරලා තිබ්බ දේවල් ඔගොල්ලෝ ඔඩියන්ස් එක කොයි වෙලාවවත් ටයර්ඩ් කරේ නැහැ. ඒක තමයි ඔයගොල්ලන්ගේ තියෙන සාර්ථකත්වය. ඒ වගේම ඔයගොල්ලෝ ටීම් එකක් විදිහට මම දැක්කේ නැහැ කිසිම කෙනෙක්ව ලෙට් ඩවුන් කරනවා, වරද්දනවා නැත්තම් ලයින්ස් කොහේ හරි යනවා. ඔයගොල්ලෝ සෑහෙන නිකන් එකමුතු වෙලා කරපු වැඩේ ඔයගොල්ලන්ට 100% ප්‍රතිඵල තිබ්බා කියලා මම හිතනවා. ඕම ඉස්සරහට යන්න. Thank you. Step Up මේ ටීම් එකේ නායකයා නම මොකද්ද වගේ? නිපුණ චාමර. නිපුණ with Step Up කියලා අපි කියන්නේ නේ. කොහෙන්ද වගේ මේ ක්‍රියේටිව් අයිඩියාස් එන්නේ? කියන්නේ හැමදාම මට මතකයි වගේ පර්ෆෝමන්ස් එකේ මතකෙ හිටින හරිම වෙනසක් කරනවා. කොහෙන්ද මේ අදහස් එනවාද? ඇත්තටම මේ දිනදා ජීවිතේ අර ගන්න අත්දැකීම් වලින් තමයි හැමදේම නිර්මාණය කරන්නේ. ඒ කියන්නේ ඔයාලට වෙනසක් කරන්න නැතුව පර්ෆෝමන්ස් එකක් කරන්න කැමති නැති කෙනෙක්ද? කැමති වෙනසක් එක්ක එන්න මේ මොකද මම හැමතිස්සෙම හිතන මේ වේදිකාව හදලා තින්නේ ශ්‍රී ලංකාවෙන් ඔබට අර වෙනස් විදිහේ දෙයක් යන්න. එතකොට මේ ශ්‍රී පොප් කියන concept එකටත් මේ වගේ වෙනසක් කරන්න හිතුනේ මේ කවදා හරි දවසක මේ මම හිතුවේ මගේ කණ්ඩායම ගැන අපේ වීඩියෝ එක දැකලා වෙන පිටරට කෙනෙක් ආනි මේ ලංකාවේ මෙහෙම දෙයක් තියෙනව නේද? ෂා කියලා ආනි මොකද්ද කලාව ආමි ලංකාවෙන් ඉපදුන දෙයක් ලංකාවේ දෙයක් කියලා හැක් කරලා චුට්ටක් හරි බලයි කියලා හිතලා තමයි මේක මෙච්චර මහන්සිලා හැදුවේ. ඒ නිසාද අර මාස්ක් එහෙම යොදාගත්තේ? ඔව්. චන්දිමාල්. ඉතින් මම දකින්නේ ෆයිනල් එකට මොනවාද දැන් මේගොල්ලෝ කරන්න කියන එක මං හිතන්නේ දෙන්න පුළුවන් හැම ස්කිල් එකක්ම මේ වෙද්දි දීලා ඉවරයි. මං හිතන්නේ මූණු භාවිතය කරපු විදිය ටෙක්නික් මං හිතන්නේ අලුත් හැම දේවල් අරගෙන ඇවිල්ලා මං දන්නේ පුදුම දේවල් ස්ටේජ් එකට අරගෙන එනවා. ඒකට මම ස්තුතිවන්ත වෙනවා මුලින්ම ඔයගොල්ලන්ට සිරස ඩාන්සින් ස්ටාර් වේදිකාවට ඒ දෙන වැලියු එකට. ඉතින් මට මේ වෙලේ මට ටිකක් දුර පේනවනි රශි. මම විශ්වාස කරනවා අනිවාර්යෙන් මේගොල්ලෝ ෆයිනල් ස්ටේජ් එකේ ඉඳී කියලා. ඉතින් දුෂන් මේක නිකන් සල්ලි ගෙවලා බලන්න ඕන ඇක්ට් එකක්. ඕ ඒ කියන්නේ අපි ඇත්තටම බලාපොරොත්තු නැහැ මෙච්චර ස්ටෑන්ඩඩ් එකක් තියෙයි කියලා. ඕගොල්ලෝ මේ හැමදාම අලුතෙන් ගේන එක කියලා වැඩක් නැහැ. මට ඇත්තටම කියන්නේ මාර රෙස්පෙක්ට් එකක් තියෙන්නේ නිපුණටත් ඔයගලන්ගේ එයාට සපෝට් කරන ඔයගලන්ගේ ඩාන්සින් ට්‍රූප් එකටත්. මොකද මේ වගේ ඇක්ට් එකක් දාන්න පුදුම කැපවීමක් පුදුම විදියට දුර දිග බලලා ඒක දර්ශනයක් තියෙන්න ඕනේ. මේ කැප්ටන්ට තියෙන්න ඕනේ දර්ශනයක්. ඒ දර්ශනයේ අනිත් ඒගොල්ලන්ට පේනෙන්න ඕනේ. ඒ සපෝට් එක ඒක කියලා වැඩක් නැහැ. චන්දිමාල් කිව්වා වගේ අනිවාර්යයෙන්ම ඔයගලන් ෆයිනල් එකේ මට ජයග්‍රහණය කරන්නත් පුළුවන් වගේ තත්ත්වයක් තියෙනවා. ජනනා ඇස් අමන්දානන්දයට පත් කරා කීවොත් නිවැරදි. Thank you sir. ඩාන්ස් ටීම් එකක් වුණාම එක වර්ගයේ ඩාන්සර්ස් තියෙනවා. ඉතින් ඩාන්ස් ටෙක්නික්ස්. ඉතින් මේ ශ්‍රී පොප් හිප් හොප් කියන මේ කලාවත් එක්ක මේ ශ්‍රී ලංකන් පොප් කලාව ඇතුලේ මේගොල්ලන් හැමදේම චුට්ට දාන් තිබ්බා. ජිම්නාස්ටික් මම දැක්කා. එතකොට අපේ උඩරට නර්තනය දැක්කා. කෝලම් සම්ප්‍රදාය කවලම් කරගෙන තිබුණා. ලොකින් පොපින් අනිවාර්යෙන්ම මේ ඕනකට වඩා තිබුණා. සහ මේ කැමරා ට්‍රික්ස් අපි දැන් කැමරා එකෙන් ෆිල්ම් වලදී කරන ට්‍රික්ස් උත් මේ අපේ නිපුණ මට හිතාගන්න බැරි විදිහට මාර ස්මූත්ලි නැකිට්ට මේ ඒ මූවමන්ට් එක නම් මට ඔළුවෙන් යන්නෙම නෑ. දුෂාන්තුයි මමයි දෙන්නම කෑ ගැහුණා ඒ වෙලාවේ නේ දුෂාන්ත්. ඒ නැකිටිල්ල ස්ලෝ මෝෂන් ඒක මාර අමාරු කරන්න ඒකට මාර ප්‍රැක්ටිස් එකක් සහ සංයමයක් තියෙන්න ඕනේ. ඉතින් මං හිතනවා මේ අර කිව්වා වගේ ෆයිනල් ස්ටේජ් එකේ දකින්නම අනිවාර්යයෙන්ම ඕන කට්ටියක් හැටියට මං දකිනවා. Shri Pop.
නිපුණ කිව්ව අය කොරියෝග්‍රාෆ් කරේ ඩාන්ස් එක කාට හරි ආය බලලා මේක තමයි ශ්‍රීපොප් ඇතුළේ තියෙන මැජික් එක ලස්සන කියන එක කෙනෙක්ට ඉගෙන ගන්න කෙනෙක්ට මතක තියාගන්න ලැබෙන්න ඕනේ කියලා. අන්න ඒ හින්දාම මෙච්චර කාලයක් YouTube එකේ ඔයගලන්ට බලන්න හැකියාවක් තිබෙ නැත්තම් අද ඉඳලා ඊයේ ඉඳලා හැකියාව තිනවා සස ඩාන්සිං ස්ටාර් බලන්න. ඔයගලන්ගේ අදහස් උනත් අපිත් එක්ක ෂෙයා කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මතක් කරනවා අපේ එන්ටර්ටේන්මන්ට් පාර්ට්නර් TikTok අමතක කරන්න එපා. ශ්‍රීපොප් තියෙන්නේ බලන්න විතරක් නෙමෙයි ගෙදරින් ඉඳන්ම කරන්න. මේ තියෙන QR code එක ස්කෑන් කරලා ලස්සන ඩාන්සිං එකක් වීඩියෝ කරලා අප්ලෝඩ් කරන්න TikTok එකේ. ඕකේ අපේ next team එක team number 5 ready වෙලා ඉන්නවා. බෝනික් වගේ කෙල්ල ටිකක් හරි අමුතු විදිහේ ශ්‍රීපොප් මේ අපේ පොප් කල්චර් එකට ලස්සන performance එකක් අරගෙන පිළිගන්න මේ JD Group from Goa. Shreepop. සිරස ඩාන්සිං ස්ටාර් ස්ටේජ් එකේ ඒගොල්ලෝගේ performance එක කරන්න එනවා. මෙන්න ඉන්නවා ලස්සන කෙල්ලෝ ටිකක් ගාල්ලෙන්. කවුද මේ? JD Group. ශ්‍රීපොප් ගැන දැනුන්නේ කොහොමද පළවෙනිට? හොඳයි. තාම හොඳයි. ඉතින් ආවෙන්න. හොඳයි. හරි. මොහොම වැඩක්ද කරන්න යන්නේ දැන් අද ස්ටේජ් එකේ? අද සර්ප්‍රයිස් එකක්. ඉතින් මේගොල්ලෝ සර්ප්‍රයිස් වගේ කරන් ඇවිල්ලා දින දැම්ම කියන්න බෑ අපි ඇක්ට් එකම තමයි බලන්න ඉන්නේ. රයිට්. එයාත් කෙටියෙන් කිව්වා මේගොල්ලොත් කෙටියෙන් කියනවා. මමත් කෙටියෙන් කියනවා. අනිවාර්යයෙන්ම ස්ටේජ් එකට ලොකු මැජික් එකක් වෙයි. මේ ටීම් එක 4th රවුන්ඩ් එකේ. මොකද්ද? JD Group. Shreepop.
Shri Pop. Shri Pop. ලුණු දෙහි ලස්සන පර්ෆෝමන්ස් එකක් කරා. මෙන්න මේ විදිහට තමයි ජජස්ලාගෙන් ලකුණු ලැබිලා තියෙන්නේ ඔයාලට. සාරා ලකුණු 50යි. චන්දිමා ලකුණු 80යි. දර්ශන් ලකුණු 75යි. දර්ශන් ලකුණු 5ක් අඩු කරාද? නෑ. මම සාරා වගේම මේගලන්ට ලකුණු 50යි දුන්නේ මුලින්ම. හැබැයි එයාගලන් එතන හිර වෙන්නේ මේගලන් අඩුපාඩුවක් හින්දා නෙමෙයි කියලාත් මට හිතුණා පස්සේ. මේ ට්‍රැක් එකට විවිධ දේවල් එක්කහුව කරගන්න කොරියෝග්‍රාෆි එකක් කරගන්න විශේෂ විදිහකට හිතන්න ඕනේ. ඊට පස්සේ ඕගලන් යම් කිසි දුරකට හාස්‍යයක් ගෙනල්ලා අපිට අවශ්‍ය එන්ටර්ටේන්මන්ට් එක දුන්නා කියන එකක් දැනුණා. එහෙම හින්දා තමයි පස්සේ ලකුණු ටික දෙන්නේ. හැබැයි ඕගලන් කොහොම හරි අමාරු ට්‍රැක් එකකට යම් කිසි දෙයක් ගෙනාපු හින්දා තමයි 75ක් දෙන්නේ. සාරා, ඒ කියන්නේ මොනවද කියන්න තියෙන්නේ? මම දැක්ක අඩුපාඩුව තමයි එන්ටර්ටේන් පැත්ත තිබ්බා. ඔයගොල්ලෝ ඩාන්ස් කරා. ඔයගොල්ලන්ගේ කරිය එක කැත නැහැ පුතේ. ඒක හරි ලස්සනයි. හැබැයි මට හිතෙනවා ඔයගොල්ලන්ගේ කොස්ටියුම් එකෙන් ඩාන්ස් කෙනෙක්ගේ ශරීරයේ හැඩයක් තියෙනවා. ඒ හැඩය වැහෙනවද කියලා මට හිතෙනවා. ඉතින් ඒක සමහරක් විට අර මෙසි ගතිය පේනවද කියලා මට හිතෙනවා පුතේ. ඒක තමයි මම දැක්කේ පොඩි අඩුපාඩුවකට. ඉතින් අපි හදාගෙන ඉස්සරහට යමු. ජන්න. දැන් අර දෙහිගෙඩි වෙන්න ගියේගේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දුෂාන් එක්කත් මං කතා කරා ඒ පිළිබඳව දෙහිගෙඩි වුණාදෝ කියලා නේද? දෙහිගෙඩි වෙන්න ගිහිල්ලා අර තිබ්බ මේ සාරා කිව්වා වගේ තමන්ගේ ඩාන්ස් වලට තියෙන හැඩය ඩාන්ස් එකේ තියෙන හැඩය සහ ඇඟේ තියෙන හැඩ පොඩ්ඩක් එහෙම වුණාද කියලා මටත් හැඟුණා ඒ වෙලාවෙදිම. ඒකයි මං දුෂාන්ගෙන් ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවේ. අපි බලමු මොනවද වෙන්නේ කියලා නේද? හැමදාම මේ අපිට දීරියටම යන්න එහෙම කියලා වුණාවක් නෑ. අපි හැබැයි ජීවිතේ දේවල් අත්දැකීම් එක්ක අපි එක්කහුව කරගෙන යන්නට අවශ්‍යයි. ඉතින් මං හිතනවා හොඳ නැගිටීමක් පිබිදීමක් ඕගලන්ගේ ජීවිතේ ඩාන්සිං පැත්තෙන් එයි කියලා මා හිතනවා. ඉතින් සුබම සුබ අනාගතයක්. අපි බලමු. තාම ඉවර නෑ. තව එක ටීම් එකක් ඉන්න පර්ෆෝම් කරන්න. ඊට පස්සේ අපි බලමු දවසේ අවසාන ප්‍රතිඵලයත් එක්ක මොකද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මේ දෙහිගිරි වගේ ලස්සන කෙල ටිකත් එක්ක මන් දැන් යන්නේ බ්‍රේක් එකකට. තව ටීම් එකක් ඉන්නවා රෙඩි වෙලා මේ ස්ටේජ් එකේ බ්ලාස්ට් පර්ෆෝමන්ස් එකක් කරන්න. ගිලන්නම් මේ සුරස ඩාන්සිං ස්ටාර් කොහොමද ඉන්න? Sivasa Dancing Star. Let's dance. Sivasa Dancing Star. Let's dance. Sri Lankan dancing and music industry එකට අලුත්ම ජවයක් ලබා දෙන අලුත්ම පණක් ලබා දෙන Shri Pop එහෙම නැත්නම් Sri Lankan Pop කල්චර් එකක් තමයි Sivasa Dancing Star මේ ක්‍රියේට් කරන්නේ. ඉතින් අද දවසේදී ටීම්ස් 6කගේ ලස්සන පර්ෆෝමන්සස් අතරේ අපි මේ වෙනකොට ටීම්ස් 5ක පර්ෆෝමන්සස් බලලා ඉවරයි. මේ අද දවසේ අවසාන ටීම් එක හැමදාමත් Sivasa Dancing Star මේ දැවැන්ත වේදිකාවට එයාලා පාවිච්චි කරේ එයාලගේ ගර්ල්ස් පව එක. අද දවසේ ඒ ගර්ල්ස් පව එකේ Shri Pop කියන මේ ටීම් එකත් එක්ක මොනව කරයිද? පිළිගන්න මේ ABCD crew from Piliandala, Colombo. Shri Pop. Shri Pop. මේ ABCD crew එක කොහමද හිනාවත් එක්ක දැන් මොන වගේ වැඩක් දෙන්න දැන් මේ ටීම් එක Shri Pop? අනිවාර්යෙන් මේ පාර අපිට දීලා තියෙනවා ටීම් එකක් Shri Pop. අපිට හම්බුණා ට්‍රැක් එකක්. අපේ ට්‍රැක් එකට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ එක බෝයි කෙනෙක් දෙන්නද මේ ටීම් එකට? මම. මේ ඉන්නේ සර් අපිව ගයිඩ් කරනවා. ගයිඩ් කරනවා කියලා. දැන් මේ Shri Pop ටීම් එකත් එක්ක මේ ටීම් එක කොහටද යන්න බලාපොරොත්තු මේ සෙට් එකත් එක්කම? ලංකාවෙන් එහාට ඉන්ටර්නැෂනල් ලෙවල් එකට. ඒක තමයි අපිත් බලාපොරොත්තු. ලංකාවේ පළවෙනියටම මේ වැඩේ වෙන්නේ නේද? K-pop එහෙට තියෙනවා. එතකොට ජපාන්ට ගිහම J-pop තියෙනවා. එහෙමම ගිහපම වෙනස්. මේ ශ්‍රී ලංකාවල Shri Pop. Ready ද වැඩේට? අනිවාර්යෙන්ම ready. Shri Pop.
let's do this. मुनियागे पांबागे शतपनाई ekawi kannada paripushata wisai yapileka devad bedenate yapileka devad bedenate dose masala wade vedakida epa matadore vedakida epa matadore abe me bakare ke oye baru ko separore abe me bakare ke oye baru ko separore vedakida epa matadore Lucia Usse amma sera arabite with Pereira me home people do know what to do ane mage nonna mage gedara yanna onna mage mota tamalana memu surangani tamalu genawa malu me dengena kumalu surangani tamalu genawa tarare tara poduda tarare tara poduda tarare tara podu mapare tara podu tarare tara poduda Waned wadaka hasudiya waned wadaka hasudiya ane mage emali pane kiyanna ko etta ane waned wadaka hasudiya la 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 Shripa. Shripa. ඔයාලගේ පර්ෆෝමන්ස් එකට ජජස් ලගෙන් ලකුණු කොච්චර ලැබිලා ඇතිද? සාරා ලකුණු 60යි. දර්ශන් ලකුණු 70යි. එතනින් මෙතෙන්ට ගියාම පිළිවෙලින් ඔන්න ලකුණු 80යි. අසුවයි ජයග්‍රාහී 80 60 ඇයි චන්දිමාලාට මේ ලකුණු 80 දෙනවා කියලා මේ තරම් දේවල් කියන්නේ? නෑ මම ගොඩක් වෙලාවට ටීම් වල කැපැසිටි එක බලනවා සහ මේගොල්ලෝ කලින් කරපු දේවල් බලනවා. ඉතින් මම කැමති නෑ හැම හොඳ ටීම් එකක් අයින් වෙයි කියන එක. ඉතින් ඒ නිසා කියන්නේ බයයිද මේ දෙපැත්තෙන් ලකුණු අඩුවෙන් දුන්නොත් හදිස්සියවත් කින හින්දාද? අනිවාර්යයෙන්. මොකද මේගොල්ලෝ බලන්නේ මෑන් ඔෆ් ද මැච්. අපි බලන කපලා දාන්න. මේගොල්ලෝ බලන්නේ මෙයා තමයි කොහොමද බේරගන්නේ. මේගොල්ලෝ බලන්නේ මෑන් ඔෆ් ද මැච් මම බලන්නේ මෑන් ඔෆ් ද සීරීස්. මෙයා චන්දිල්ලන්නේ නේ ඒකයි. ඔව් චන්දිමල් මොකද්ද මේ පර්ෆෝමන්ස් කුමාරී මම හිතන්නේ මේ අද තෝසේ මසල බඩේ වගේම තමයි.
ඉතින් මම හිතන්නේ ජාම බේරගෙන නැටුවා. හැබැයි ජාම බේරපු දෙවනි වතාව මේ මෙතන ඉස්සරහට ජාම බේර ගන්න නැතුව නටන්න ඕන. ජය වේවා. සාරා මම ඔයගොල්ලන්ගේ දැක්ක දේ ඔයගොල්ලෝ මොන හරි දෙයකට සීමා වෙලා විතරයි මේක කරේ. ඒ කරන එක ඕවර් කරන එකෙන් එක කැතක් පේන්නේ නැහැ පුතේ. ඒක ඔඩියන්ස් එක ඕවර් එන්ටර්ටේන් කරනවා කියලා කියන්නේ ඒක තමයි ඒ අපේ ඒක ඇතුලේ තියෙන. ඒ වයිබ් එක ඇතුලේ තියෙන. ඒක අපේ මේ ශ්‍රී පොප් කියන මේ ටීම් එක ඇතුලේ තියෙන. ස්ටෙප් එක ලයිට් වෙන්න ඕනේ. හැබැයි ක්වික් වෙන්න ඕනේ. ඒක තමයි මේ ටීම් එක ඇතුලේ තියෙන මැජික් එක. ඒක අල්ලගත්තොත් එහෙම ඔයගොල්ලන්ට ලොකු ගේමක් ගහන්න පුළුවන්. මං කියන්නේ ඒක ඔයගොල්ලෝ හරියට අඳුරගත්තා නම් කරා නම් මීට වැඩිය ලකුණු ප්‍රමාණයක් ගන්න තිබ්බා කියලා මට හිතෙනවා. ජනනාත් බයිලා කියන කලාව අපිට ලැබුණ 1800 ගණන් වල කාපිරි ජනතාවගෙන් තමයි ලංකාවට බයිලා කියන කන්සෙප්ට් එකට ආවේ. ඒගොල්ලන් අදටත් ඉන්න හලාවත ප්‍රදේශයේ ලස්සන්ට බයිලා නටනවා. ඒක තැන කැරකි දූවිලි අවුස නටන ඒ සංස්කෘතිය. ඒක මෑතක් වෙනකන් ස්ටේජ් එකේ නැතුව අපේ සුනිල් මහත්මයා ජිප්සිස් මතක් කරන්න ඕනේ. අපේ සුනිල් අයියා තමයි පොඩ්ඩක් හරි ස්ටේජ් එකේ නැටුවේ ඒ විදිහට. ඉතින් ඔයගලන්ට හම්බෙච්ච මේ බයිලා මික්ස් එකට ඉතාමත්ම මේ ජවයකින් නැතුව දැන් මෙතෙක් බලපු කණ්ඩායම එක්ක බැලුවහම මේගොල්ලන් සාධාරණයක් ඉෂ්ට කරා. ධෛර්යමත් වෙන්න එපා. දුර ගමනක් තියෙනවා. ජය වේවා. මේ වෙනකොට අද දවසේ ටීම්ස් 6ම පර්ෆෝම් කරලා අවසන්. ජජස්ලා තුන්දෙනාගේ ලකුණු ප්‍රමාණයද ලැබී අවසන්. මම හිතන්නේ ලකුණු ගැන ඔබටත් අවබෝධය තියෙනවා. නමුත් මං ඉක්මනට යනවා මේ විරාමෙන් පස්සේ අවසාන ප්‍රතිඵලය සහ අපේ ස්පෙෂල් ජජ්ගේ බෝනස් ලකුණු 50 අරගෙන. ඒ හින්දා හොම වෙන්න මේ සිරස ඩාන්සින් ස්ටාර්. Sirasa Dancing Star. Let's dance. Sirasa Dancing Star. Let's dance. මේ සිරස ඩාන්සින් ස්ටාර් 4th round එකේ අපි ඔන්න ලංකාවේ ලෝකෙටම හඳුන්වා දෙනවා අපේ කමත් එකට කැටි කරගත්ත මේ ශ්‍රී ලංකන් පොප් එහෙම නැත්නම් ශ්‍රී පොප් ටීම් එකට මේ මගේ ළඟ ඉන්න මේ ලස්සන ටැලන්ටඩ් ටීම්ස් 6ම මේ වෙනකොට පර්ෆෝම් කරලා ඉවරයි. එයාලට මගේ කූල් ජජස්ලා තුන්දෙනාගෙන් ලකුණුත් ලැබිලා අවසන්. මම මතක් කරන්නම් මේ වන විට ඔවුන් ලබාගෙන තියෙන මුළු ලකුණු සංඛ්‍යාව. මුලින්ම ඉන්නවා ෆ්ලෝ ලබාගෙන තියෙන මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 225යි. ටීම් නම්බර් 2 ට්‍රෝජන් ලබාගෙන තියෙන මුල් ලකුණු සංඛ්‍යාව 205යි. ටීම් නම්බර් 3 BNS සංචලන ලබාගෙන තියෙන මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 220යි. ටීම් නම්බර් 4 අද දවසේ බෙස්ට් පර්ෆෝමන්ස් එකට බවට පත්වෙමින් ලබාගෙන තියෙන මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 290යි. ටීම් නම්බර් 5 JD Group ලබාගෙන තියෙන මුල් ලකුණු සංඛ්‍යාව 205යි. ඒ අනුව 205 ගත්ත ටීම්ස් දෙකක් ඉන්නවා ට්‍රෝජන් සහ JD Group. එවැගේම ටීම් නම්බර් 6 ලබාගෙන තියෙන මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 210යි. ඒ අතරේ අද දවසේ අඩුම ලකුණු සංඛ්‍යාවේ රැඳෙන ටීම්ස් දෙකක් ඉන්නවා. ඒ ට්‍රෝජන් සහ JD Group. සමහරක් විට මේ ලකුණු තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. අපේ ස්පෙෂල් ජජ්ගේ ලකුණු 50ත් එක්ක අපි දන්නේ නැහැ. මේ ටීම්ස් දෙකෙන් එකකට ලැබුණේ නැත්තම් අවසානයේදී මේ ටීම්ස් දෙක ටයිටයි වෙන්න තියෙන අවස්ථාව තියෙනවා. නිගමනයකට එන්න කලින් අපි අහමු අපේ ස්පෙෂල් ජජ් ජනනාත්. මන් දන්නවා මේ වෙනකොට තීරණය කරලා අවසන් මොන ටීම් එකටද මේ ලකුණු 50 දෙන්නේ කියලා. ඒ ඩිසයිඩ් කරපු ටීම් එකට ලකුණු 50 දෙන්න කලින් බොහොම කෙටියෙන් අපි සඳහන් කරමු. ඇයි මේ ටීම්ස් 6න් ඒ ටීම් එකටම මේ ලකුණු 50 දෙන්න හිතුවේ කියලා. ඊට පස්සේ අපේ ලකුණු 50 දෙමු. මෙතන බැලුවාම දැන් මාත් එක්ක අමනාප වෙන්න කාරණයක් නෙමෙයි මම මේ කියන්නේ. ට්‍රෝජන් සහ මේ ලුණු දෙහි ඒගොල්ලන් කණ්ඩායම් දෙකෙන් එකකට තමයි මා දිව්‍ය යුතු වෙන්නේ මේ ලකුණු 50. ඉතින් ඒ කණ්ඩායම් දෙක අතර දෝලනය වෙනකොට මං ගොඩාක් දේවල් හිතුවා.
ඩාන්සිං ටීම්යක් හැටියට ඉදිරියට යනකොට යන්න පුළුවන් කණ්ඩායම කවුද කියන එක මගේ මේ මනසේ ගොඩාක් වෙලා මම හිතුවා. හිතලා අපි සාකච්ඡා මට්ටමින් කතා කරලා මා අන්තිමට තීරණයක් ගත්තා. ඒ අනුව අද දවසේ බෝනස් ලකුණු 50 හිමි වන්නේ Trojan Dance. ඒ අනුව මුල් ලකුණු සංඛ්‍යාව 255ක් බවට පත් වෙනවා. ඉතින් මේ විදිහට අද සුන්දර විදිහට දවසේ වැඩසටහන අවසන් වෙද්දී මම ස්පෙෂල් ජස්ට් ස්තුතිවන්ත වෙනවා අපිත් සමග එකතු වුණාට. ඒ වගේම තමයි එන්න ඇවිල්ලා ඔබේ ප්‍රියතම කණ්ඩායම් වලින් එකක් වෙන මේ අවශ්‍යම මොහොතේ ලකුණු ලබා දීපු ඒ කණ්ඩායමට සුබ පතත්. right එන ඔක්කොටම all the best. Thank you so much ජනත්. අපේ වැඩසටහන ලස්සන කරාට ලොකු සහයෝගයක් දුන්නා. සිසර් ඩාන්සිං ස්ටාර් අපි හැමෝම ඔබට ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ වීකෙන්ඩ් එකත් අපි ශ්‍රී පොප් එක අවසන් කරා. හැබැයි ඉවරයි කිව්වට ඉවරම නෑ. ලබන සතියේත් සෙනසුරාදා ඉරිදා රාට අමාරු වෙන් කළ තියාගන්න අපිත් එක්ක ශ්‍රී පොප් ඩාන්ස් කරන්න මේ සිරස ඩාන්සිං ස්ටාර්. Shri Pop. Mama bambara wage විශේෂකාරයා මම දෙවර වගේ ගණන්කාරයා සමනලය වගේ මම හැඩකාරයා මේ මැස්ස වගේ හරි වැඩකාරයා Sirasa Dancing Star. Entertainment partner TikTok.